Hi guys, welcome back to my channel. අද මම යන්න හදන්නේ data collection. අද මම ඔයාලවත් එක්කන් යනවා මාත් එක්ක data collection. Data collection කිව්වම ඔලුවට එනවනේ මොකද්ද මේ කියලා. මම research එකක data collect කරනවා හැම මාසෙම. අන්න ඒ ගමන තමයි අද ඔයාලව එක්කන් යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මං හිමීට බෝඩිමෙන් පිටත් වෙලා කැම්පස් එකේ ඉස්සරහින් හිමීට බස් හෝල්ට් එකට යනකම්. ඔන්න දැම් මම බදුල්ලෙන් පිටත් වෙලා දියතලාවට තමයි මේ යන්න ලෑස්ති වෙන්නේ. මේ අතරමඟදී දැක්ක ලස්සන පරිසරේ පොඩි වීඩියෝ එකක්. ඉතින් දියතලාවේ ඩේටා කලෙක්ෂන් ඉවර වෙලා මම සුපර්වයිසර් සර්ත් එක්ක හප්පුතලේ පැත්තට යන ගමන් තමයි දැන් ඉන්නේ. බයික් එකේ ආව නිසා ලේසියෙන්ම යන්න ලේසි වුණා. ඔන්න දැන් දියතලාව කැම්ප් එක පහු කරගෙන හිමීට හපුතලේ පැත්තට තමයි මේ යන්නේ. දියතලාව කිව්වම හැමෝම දන්නවනේ. දියතලාව කියන්නේ ගොඩාක් ලස්සන පළාතක් කියලා. ඉතින් ඔයාලට අද මාත් එක්ක දිගටම හිටියත් මේ ලස්සන වටපිටාව කොහොමද කියන එක මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. දැන් ඔන්න දියතලාව ටවුන් එකේ ඉඳන් අපි හිමීට ඩේටා කලෙක්ට් කරන්න තියෙන කඩවල වලින් ඒ කඩවල වලට යන ගමන් තමයි ඉන්නේ. මම දැන් ගොඩාක් කල් ඉඳන් මේ ඩේටා කලෙක්ෂන් වැඩේට යනවා. ඉතින් එතකොට මට දැනුණ දෙයක් තමයි ලංකාවේ මිනිස්සු කොච්චර හොඳයිද කියන දේ. ඉතින් අලුත්ම මිනිස්සුන් අඳුරගෙන අලුත්ම අයත් එක්ක කතා කරලා අලුත්ම විදිහට යන වැඩක් තමයි මේක. ඉතින් මේ මාස ගානට මං අඳුරගත්ත මිනිස්සු කොච්චර හොඳයිද, කොච්චර උදව් කරනවද. එතකොට කැම්පස් ළමයි කිව්වම ගම්වල මිනිස්සු කොච්චර උදව් කරනවද කියන දේ මට සෑහෙන්න දැනුණ දෙයක්. ඉතින් මම ජීවත් වෙන රටේ මිනිස්සු ගැන හරි ආදරයක් ඇති වුණ ගමනක් තමයි මේ ඩේටා කලෙක්ෂන් කියලා කියන්නේ. මොකද මම නොදන්නම පැත්තක තමයි මම මේ ඩේටා කලෙක්ෂන් යන්න දරගත්තේ. හැබැයි මේ පරිසරයේ තියෙන සුන්දරත්වයේ හින්දාම මට මේ ගමන මහන්සියක් නම් වුණේ නැහැ. ඒත් එක්කම තවත් එක දෙයක්. සුපර්වයිසර් සර් කියලා කියන්නේ හරියට මට මගේ තාත්තා වගේ සෑහෙන උදව් කරන, අපිව සෑහෙන පරිස්සම් කරන, උදේ ඇවිල්ලා අපිත් එක්කම ඩේටා කලෙක්ෂන් ගිහිල්ලා හවස අපිව ආපහු බදුල්ලට යන්න බස් එකට දාන තැන වෙනකම්ම අපිව සෑහෙන පරිස්සම් කරන මිනිස්සෙක්. ඉතින් මේ වගේ සර් කෙනෙක්ව හම්බෙන්නත් මම සෑහෙන්න පින් කරලා තියෙනවා. ඉතින් මම මේ ගමන අතරතුරේදී පරිස්සමට ආපහු බදුල්ලට එන්න පිටත් වෙනකම්ම සර් මාව හරි පරිස්සමට බලා ගන්නවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකත් එක්ක ඉද්දී මාත් එක්ක මේ ගමන යද්දී මේ ලස්සන වටපිටාව සුබ සෞන්දර්යය විඳින්න තියෙනවනම් ඇත්තටම මේ දේවල් විඳින්න තියෙනවනම් කොච්චර හොඳයිද කියලා දන්න ඇති. මේ අපි යන්නේ දියතලාව පැත්තේ ඉඳන් හපුතලේ පැත්තට. අපිට හෝර්න් ප්ලේස් වලට යනවා නම් මේ පාරෙන් ඒත් යන්න පුළුවන්. තවත් එක දෙයක්. අපිට ජීවිතේ එක එක කාලවකවානුවල එක එක මිනිස්සුන් හම්බෙනවනේ. ඉතින් ඒ මිනිස්සු හොඳ වෙන්න පුළුවන්, නරක වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ මිනිස්සු අපිට සැලකෙන විදිය හොඳ වෙන්න පුළුවන්, අපිට සැලකෙන විදිය නරක වෙන්න පුළුවන්. ඉතින් මොන විදිහට සැලකුවත් මම නම් හිතන්නේ මම දන්න එක දෙයයි. අපිට එක එක විදිය මිනිස්සු ජීවිතේ එක එක කාලවකවානුවල හම්බෙන්නේ ඇත්තටම අපේ වාසනාවට. අපි හොඳ මිනිස්සුන්ගෙන් හොඳ දේවල් අපේ ජීවිතයට ගන්නවා වගේම අපිට නරක මිනිස්සු හම්බුනා නම් අපිට ඉස්සරහට එහෙම මිනිස්සුන්ව හම්බුනොත් කොහොමද අපි මේ මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න ඕනේ? එතකොට මේ මිනිස්සු හැසිරෙන විදිහට අපි කොහොමද මේ මිනිස්සුත් එක්ක ආශ්‍රය කරන්න ඕනේ කියන දේවල්. ඒත් එක්කම අපිට මොකක් හරි ප්‍රශ්නයක් මේ මිනිස්සු හින්දා ආවනම් අපිට හිත හයිය කරගෙන ඉස්සරහ දේවල් වලට කොහොමද මෙහෙම දෙන්න ඕනේ කියන දේ ඉඳන්ම අපිට ඉගෙන ගන්න පුළුවන් විදිහේ මිනිස්සු තමයි අපිට මේ ජීවිතේදී හම්බෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඒක අතුරු කතාවක්. ඉතින් ඔයාලට පේනවා මම මේ යන ගමන අතරතුරේ ටී ෆැක්ටරිස් පහ වෙනවා. එතකොට ලස්සන තේවත පහ වෙනවා. මේ දැන් ඉන්නේ අපි ආපස්සට එන ගමන් ඩේටා කලෙක්ෂන් ඉවර වෙලා අපි මං යන වසම්තුන ගැන කිව්වොත් දන්න කට්ටියත් ඇති, නොදන්න කට්ටියත් ඇති. හපුතලේ තියෙනවා අලුත්තෙල විලන්හින්න හොරතොරව කියලා වසම්තුනක්. ඒ වසම්තුන්ට තමයි මම ඩේටා කලෙක්ෂන් වලට යන්නේ. එතකොට
වෙලන් ඉන්නේ අන්තිම කඩේට ගිහිල්ලා ඉවර වෙලා දැන් හිමීට අපි දියතලාවට එන ගමන් තමයි ඉන්නේ. ඉතින් දියතලාවට එන ගමනත් කිසිම මහන්සියක් නැතුව එන්න පුළුවන් ගමනක්. මොකද මේ ලස්සන වටපිටාව දිහා බල ඉතින් කිසිම මහන්සියක් දැනෙන්නේ නැහැ. අනිත් එක මං හිතුවේ නම් අද දවස උදේ ඉඳන්ම හොඳටම වහී කියලා. හැබැයි වාසනාවකට අද අපි එනකම්ම වැස්සේ නැහැ. ඔන්න දැන් අපි හිමිට දියතලා පැත්තට යනවා. අද දවස ගොඩක් විශේෂයි. මොකද මම අද යනවා අපේ යාළුවෝ දෙන්නෙක්ගේ බෝඩිමකට. හිට ගෙදර යන්න ඕනි හින්දා මං අද බණ්ඩාරවෙල ඉඳලා පහුදා ට්‍රේන් එකේ තමයි ඔන්න ගෙදර යන්න ලෑස්ති වෙන්නේ. අපේ යාළුවෝ දෙන්නෙක් කියලා කියන්නේ අපේ බෝඩිමේම හිටපු යාළුවෝ දෙන්නෙක්. එයාලා බණ්ඩාරවෙල බෝඩිමකට මූණ රිසර්ච් එකට යන්න ඕනි හින්දා ඉතින් දැන් හිමීට බණ්ඩාරවලට යන ගමන් සර් කිව්වා බණ්ඩාරවලටම ගිහිල්ලා යාළුවන්ගේ බෝඩිමටම මාව දාන්නම් කියලා. දැන් නම් ඔන්න චූටි පොතක් යන්න ලෑස්ති වෙනවා. අපි බලමු අපිව වැස්සට අහුවෙයිද නැත්තම් ෂේප් එකේ යන්න පුළුවන් වේද කියලා. ඉතින් ඔන්න බණ්ඩාරවලට යන ගමනේ චූටි බඩගින්නක් ඇවිල්ලා දියතලාවේ හෙළපුෂන් හලකාවින් නැවත්තුවා අපි මොනහරි කන්න. උදේ ඉඳන් මහන්සි වුණ නිසා චූටි බඩගින්නක් ඇවිල්ලා තිබ්බේ. ඉතින් හෙළපුෂන් හලකාවින් නවත්තලා සර් මමයි දෙන්නම උණු එළවලට ගියා. මොන දැක්කම ඔයාලට පේනවා කොච්චර මහන්සියෙන් ඉන්නේ කියලා. මොකද දෙම පිටත් වෙන නිසා. ඒත් එක තව එක දෙයක්. මේ තමයි හෙළපුෂන් හල හැපත් තියෙන චිල්ඩ්‍රන් පාක් එක. ඔන්න අපි ආයෙම ගමන පිටත් වුණා. දැන් නම් චූටි පොද වැස්සක් එන ගමන් අපි වැස්ස බලන්න නැතුව යන්න පිටත් වුණා. හිමීට බණ්ඩාරවල පැත්තට. ඉතින් ඔයාලට මං කිව්වනේ අද මම යන්නේ බණ්ඩාරවෙල මගේ යාළුවෝ දෙන්නෙක්ගේ බෝඩිමකට කියලා. බෝඩිමට ගිහිල්ලා කෑම කාලා පොඩි චිට් චැට් එකක් දාලා අපි තුන්දෙනා එකතු වෙලා පොඩි ෆිල්ම් එකක් බැලුවා. මේ ෆිල්ම් එක මම බැලුවේ පළවෙනි වතාවට. හරිම ලස්සන ෆිල්ම් එකක්. මම ෆිල්ම් එකේ නම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඉතින් අද මාත් එක්ක ඩේටා කලෙක්ෂන් ගියපු ඔයාලට ඊළඟ දවසේ මං හරි ලස්සන වීඩියෝ එකක් අරගෙන බලාගෙන ඉන්නවා. මාත් එක්ක දිගටම මේ විදිහටම රැඳිලා ඉඳී කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් හැමෝම පරිස්සමට ඉන්න. බුත්සන්නයි. තවත් එක දෙයක්. ඔයාලගේ ලස්සන පොයම්ස් ලියපේව තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම වොයිස් ඕවර් කරන්න පොයම් එකක් වෙන ගමන් ඉන්නේ. ඉතින් බයි බයි යාළුවනේ. ආයෙ හම්බෙමු.